2026 දී ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන AI apps 10ක් ගැනයි. මේ apps වලින් සමහරක් ඔබේ වැඩ පැය ගණනක් ඉතිරි කරලා දෙනවා. සමහරක් ලස්සන ෆොටෝස්, වීඩියෝස් සහ ඩොකමන්ට්ස් හදන්න උදව් කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානය දක්වා බලන්න අමතක කරන්න එපා. මුලින්ම තියෙන්නේ Grammarly. ඔබ ඉංග්‍රීසි වලින් ඊමේල්ස්, අසයින්මන්ට්ස්, ආටිකල්ස් හෝ සෝෂල් මීඩියා පෝස්ට්ස් ලියනවා නම් මේ ඇප් එක ගොඩක් වැදගත්. Grammarly ඔබේ ග්‍රැමර් වැරදි හොයාගෙන ඒවා නිවැරදි කරන්න උදව් කරනවා. ඒ වගේම වාක්‍ය වඩා හොඳ විදිහට ලියන්නත් යෝජනා දෙනවා. වාසි ග්‍රැමර් නිවැරදි කරනවා. ප්‍රොෆෙෂනල් රයිටිං වලට හොඳයි. භාවිතා කරන්න ලේසි. 9. Canva. Canva ගැන නම් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් Canva ෆීචර්ස් ගැන හැමෝම දන්නේ නැහැ. posters, thumbnails, logos, social media posts වගේ දේවල් විනාඩි කිහිපයකින් හදන්න පුළුවන්. වාසි thumbnail හදන්න සුපිරි. beginners ලාට ලේසි. ready-made templates ගොඩක් තියෙනවා. 8. Microsoft Copilot කියන්නේ ඩොකමන්ට්ස් ලියන්න, ඉන්ෆෝමේෂන් හොයන්න සහ අයිඩියාස් ගන්න හොඳ AI ඇසිස්ටන්ට් එකක්. ස්ටුඩන්ට්ස් ලාටත් ඔෆිස් වැඩ කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත්. වාසි රිසර්ච් වලට හොඳයි. ඩොකමන්ට්ස් සමාරයිස් කරනවා. ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා. 7. CapCut AI වීඩියෝ එඩිටිං කරන අයට CapCut AI කියන්නේ අනිවාර්ය ඇප් එකක්. ෆොටෝ කැප්ෂන්ස්, බෑග්ග්‍රවුන්ඩ් රිමූවල් සහ AI ඉෆෙක්ට්ස් වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. වාසි TikTok සහ YouTube Shorts වලට සුපිරි. එඩිටිං ස්පීඩ් වැඩි කරනවා. මොබයිල් එකෙන්ම වැඩ කරන්න පුළුවන්. 6. Chat. දැන් අපි ඉන්නේ ලෝකයේ ජනප්‍රියම AI tools වලින් එකක් වන chat වෙත. questions වලට උත්තර ගන්න, essays ලියන්න, scripts හදන්න, coding උදව් ගන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. වාසි ඕනෑම මාතෘකාවක් ගැන උදව් ගන්න පුළුවන්. fast responses. students සහ creators ලාට ගොඩක් වටිනවා. 5. Gemini. Google විසින් හදපු Gemini AI එකක් දැන් ඉතා ජනප්‍රියයි. Google services එක්ක හොඳින් වැඩ කරන නිසා බොහෝ දෙනෙක් මේක භාවිතා කරනවා. වාසි Google ecosystem එකට හොඳින් සම්බන්ධ වෙනවා. රිසර්ච් වලට හොඳයි. මොබයිල් සහ වෙබ් දෙකින්ම භාවිතා කරන්න පුළුවන්. 4. Perplexity AI ඉන්ෆෝමේෂන් හොයන අයට Perplexity AI කියන්නේ නියම tool එකක්. මේක answers එක්ක sources දෙන නිසා ඉන්ෆෝමේෂන් වෙරිෆයි කරන්නත් ලේසි. වාසි fast search results. sources පෙන්වනවා. රිසර්ච් වලට වටිනා tool එකක්. 3. Sano AI. ඔබට songs හදන්න ආසයි නම් Sano AI එක අනිවාර්යෙන් try කරන්න. ටෙක්ස්ට් එකක් දුන්නාම song එකක් generate කරලා දෙනවා. වාසි music creators ලාට හොඳයි. easy to use. creative projects වලට වටිනවා. 2. මේ AI video generation ගැන කතා කරනකොට මේ ගැන අමතක කරන්න බෑ. ටෙක්ස්ට් prompt එකක් දුන්නාම realistic videos generate කරන්න පුළුවන්. වාසි high quality videos. creative content වලට හොඳයි. future content creation වෙනස් කරන ටෙක්නොලොජි එකක්. 1. notebook. අපේ ලැයිස්තුවේ අංක 1 තියෙන්නේ notebook. students, researchers සහ content creators ලාට මේක ගොඩක් වටිනවා. PDFs. notes සහ documents upload කරලා ඒවා සමාරයිස් කරගන්න පුළුවන්. වාසි ස්ටඩි කරන අයට සුපිරි. notes organize කරන්න ලේසි. time save කරනවා. ඉතින් යාළුවනේ, අද අපි කතා කළේ 2026 දී ඔබ දැනගෙන ඉන්න ඕන AI apps 10ක් ගැනයි. මේ අතරින් ඔබ භාවිතා කරලා තියෙන ඇප් එක මොකක්ද? ඒ වගේම ඔබේ ප්‍රියතම AI tool එකත් කමෙන්ට් එකකින් කියන්න.
වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.